සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සියදිවි නසා ගැනීමට පෙර ඔහු ලියු ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි. මෙම සිසුවා දිගින් දිගටම සරසවියේදී නවක වදයට ලක්ව ඇති බවයි ඔහුගේ දෙමව්පියන් පවසන්නේ. පුස්සල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ෂාන් නැමැති මෙම තරුණයා සිය නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ ඊයේ දිනේදී. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ඔහු ඊයේ සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණා. පොලිසිය පැවසුවේ සිය ගෙවත්තේ කුකුළු කූඩුවක බාල්කයක එල්ලී ඔහු සියදිවි නසාගෙන තිබූ බවයි. මගේ පුතාට 26 වෙනිදා ගියා. එයාගේ මහ පොළ හදාගන්න කියලා. අම්මි මං ඒ දේ කරන් එන්නම් කියලා ගිහිලා. එයාට ගියාට පස්සේ වද දීලා බෙල්ලේ එල්ලවවලු. ඒකලා අණ්ඩවේ එකක් ගහන්න යට කලිසමත් ගලවවවලු. ඒකලා මේම තල්ලු කරාලු බිත්ති ඔළුව වැදුවලු. මගේ හැට්ට කටින් මගේ පුතාට ඇන්නලු. ඒකලා වද දීලා කබඩ් එකක ඇතුළට මේම තල්ලු කරාලු. මගේ පුතා මානසික ආතතියක් අපේ ගෙදර තිබුණේ නෑ. අපි ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නෑ. අනේ මං ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ කාටවත් දෙන්න එපා. ඒ වගේ දරුවන්ට ඉන්න දෙන්න එපා කැම්පස් එක ඇතුලේ. පුස්සල්ලාව පොලිසියට මං පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වෙච්ච දේ මගේ වෙන දරුවෙකුට වෙන්නේ නැතුව මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. මියගිය චරිත් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අතර සියදිවි නසා ගැනීමට පෙර ඔහු ලිපියක්ද ලියා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කිසියම් මානසික පීඩාවකින් සිටි බව එම ලිපියේ දැක්වෙනවා. උපුටා ගැනීම මම ඉගෙන ගන්න ආසයි, දියුණු වෙන්න ආසයි, දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. උපුටා ගැනීම අවසන්. එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවියක් චරිත්ගේ සියදිවි නසා ගැනීමෙන් අනතුරුව Facebook සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළ කර තිබුණා. මම ඉගෙන ගන්නේ මේ කැම්පස් එකේ. ඇතුලේ ඉන්න ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැච් වලින් අහලා වැඩක් නැහැ. හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටි එකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ උනත් බහුතරයක් බෝඩිම් ගියේ ඇතුලේ නිදහසේ ඉන්න බැරි නිසා. මහරය දැනුවත් කිරීම මීටින් අරවා මේවා දාලා උන්නාතල් ගන්නවා. මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මෙහි අවුරුදු උත්සවයකට කලින් දවසේ රෑ. ඒ රැග් කරේ ෂෝටක් ඇඳන් කාමරයකින් කාමරයකට මාරු වුණා කියලා. අපි හැමෝම ගෙන්වලා ෆ්ලෝ එකේ හාවෝ පැන්නුවා. ඌව වෙනම අරන් ඌට හෙන වදයක් දීලා තියෙන්නේ බාගට ඇඳුම් ගලව. පහුවදා අවුරුදු උත්සවයේ දවසේත් බයිට් කළා. ඊට කලිනුත් මූට පුදුම වද දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලා ගෙදර ගියේ. කෙසේ වෙතත් චරිත් සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නැහැ. ළමට යා ඔක්කොම විස්තරේ කිව්වා. පුංචි මට එච්චර වද දුන්නා. සෝටක් ඇඳගෙන හිටියලු. එයා එතනින් ගියාට පස්සේ අර කාමරයකට එක්කන් ගිහිල්ලා එයාට මේම බිත්තියේ මේම ඔළුව වද්දවවලු. ආයේ මේ පැත්තට ඔළුව ගෙනාවලු. අර ළමයි බලන් ඉද්දී එයාගේ ඇස්වල කඳුළු ආවලු. එයාට ඒක දරා ගන්න බැරුව ඉඳලා තියෙනවා. එයා ඒ තරේ ආයේ තනි තීරණේ අරගෙන තියෙන්නේ. අනිත් කට්ටිය බේරලා තමා. එයා මුළු ලෝකෙම බේරලා කැම්පස් එකේ අයත් බේරලා. මේ ලංකාවේ මේම කරන්න එපා. තවත් දරුවෙකුට මේ වගේ දෙන්න එපා. මේ අම්මලා බයයි නේද කැම්පස් යවන්න.